ජැක් සහ මායා බෝංචි වෙල. එකමත් එක රටක ඈත පිටිසර දුප්පත් ගමක ජැක් කියලා ළමයෙක් ජීවත් වුණා. එයා හිටියේ එයාගේ අම්මයි එයාලා ඇති කරපු වයස්ක ඩීසි කියන එළදෙනයි එක්ක. එයාලා ගොඩාක් දුප්පත්. එක දවසක් ජැක්ගේ අම්මා ගොඩාක් දුකින් ජැක්ට කියනවා ඩීසිව පොල්ට අරන් ගිහින් විකුණලා ඒකෙන් හම්බ වෙන මුදලින් කෑම හරි අරන් එන්න කියලා. ඊට පස්සේ ජැක් බොහොම දුකින් ඩේසිවත් එක්ක පොළට යනවා. ඒ යන අතරමඟදී එයාලට හම්බ වෙනවා ටිකක් වයසක දිග රැවුලක් තියෙන අමුතු මිනිහෙක්. එයා ජැක්ට hina වෙලා කියනවා ඔයා ගාව හොඳ එළදෙනෙක් ඉන්නවනේ. ඔයා කැමතිද ඒ එළදෙනව මං ගාව තියෙන මේ මායා පෝංචි වලට හුවමාරු කරගන්න? මේ ගැන අහපු ජැක් දුමේටපත් වෙලා දෙපාරක්වත් හිතානේ නැතුව ඒකට කැමති වෙලා දේසිව දීලා අර පාට මායා බෝංචි ටික අරගත්තා. ඊට පස්සේ දුවගෙන ගෙදර ගියා එයාගේ අම්මට මේ ගැන කියන්න. ඒ වුණාට ජැක්ගේ අම්මා ජැක් දේසි වෙනුවට බෝංචි ටිකක් ගෙනලා තියෙනේ කියලා දැනගත්තම ගොඩාක් දුක්ගෙනුයි තරහිනුයි මායා බෝංචියට ඔයා මේවටද අපි දේසිව විකුණුවේ කියලා බැනලා බෝංචි ටිකක් ජානෙලින් එළියට විසි කරලා දාලා කන්නේත් නැතුව නිදන්න ගියා. එදා රෑ මහ පුදුම දෙයක් සිද්ධ වුණා. මිදුලට විසි කරපු බෝංචි වලින් පැල හටගෙන ඉතා වේගෙන් අහස උසට නගින්න ගත්තා. ඊළඟ දවසේ උදේ බලනකොට ගෙදර මිදුලේ තිබ්බේ අහස උසට නැගුණු යෝධ බෝංචි වෙලා. නැගිට ගමන් මේක දැකපු ජැක් ගොඩාක් පුදුම වෙලා කුතුහලයෙන් බෝංචි වෙල තියේ ඉහළට නගින්න පටන් ගත්තා. ගොඩාක් උඩ නැගගෙන යනකොට වලාකුළු වලට ඔබ්බෙන් දැක්ක දෙයින් ජැක් ගොඩාක් පුදුමයටපත් වුණා. එතන තිබ්බේ ගොඩාක් ලස්සන දිලිසෙන පාවෙන විශාල රත්තරන් මාලිගයක්. ජැක් ඉතා ආසාවෙන් හෙමින් මාලිගයට හොරින්ම ඇතුළු වුණා. ඔහු ඇතුළු වුණු ශාලාව පුරාම තිබුණේ ඉතා වටිනා දිලිසෙන වස්තු සම්භාර. වහල උසට ගොඩ ගැහුණු රත්තරන් කාසි, දිලිසෙන මුතුමැණි. ඒ අතර තනියම නාද වෙන ඉතා අලංකාර වීණාවක්. ජැක් මේ වගේ මුසපත් වෙලා ඉන්නකොට එකපාරටම කිකුරුම් දෙවින් පොළව අඩිහපමින් භයංකාර යෝධෙක් ශාලාවට ඇතුළු වුණා. මට දැනෙනා පොඩි කොල්ලෙක්ගේ ගඳක් කියලා ගිගුරුම් දුන්නා. ඔහුගේ කෝර නාදයෙන් මුළු ශාලාවම දෙදුරුම් දුන්නා. ජැක් බයින් වේගෙන් ගැහෙන්න ගත්තා. ඔහු ළඟම තිබුණ ලොකු පුටුවක පිටිපස්සේ හැංගුණා. යෝධයා සැකින් වටේම ඉව කරලා අන්තිමට පුටුවේ ඉඳගත්තේ තමාගේ කෑම වේල වෙලා යාම ගැන තරහින් බැන. මේ අතරේ ජැක් හොරෙන්ම ළඟ තිබුණු රත්තරන් කාසි මල්ලක් අරගෙන එතනින් පැනගත්තා. ඊට පස්සේ බෝංචි වැල දිගේ වේගෙන් බැහැගෙන ගෙදර ගියා. රත්තරන් කාසි දැකපු ගමන් ජැක්ගේ අම්මා ගොඩාක් පුදුමයටත් සතුටටත්පත් වුණා. එයාලා මුදලින් ටික කාලයක් සතුටින් ජීවත් වුණා. ඒත් මෙතනින් ජැක්ගේ වීරචාරිකාව නම් අවසන්ුනේ නැහැ. ආපහු එක දවසක් ජැක් බෝංචි වැලේ නැකලා යෝධයාගේ මාලිගාවට ගියා. මේ පාර ඔහු දැක්කා රත්තරන් බිත්තර දාන රත්තරන් පාත්තේ. ජැක් පුදුමෙන් පාත්තේ අතට ගන්නකොටම යෝධයා ඒක දැකලා යක්ෂායි වේශ වෙලා ජැක්ගේ පස්සෙන් පන්නන්න ගත්තා. හොඳටම බය වුණු ජැක් වේගෙන් දුවලා බෝංචි වැල දිගේ පල්ලෙහාට බහින්න පටන් ගත්තා. මේක දැකපු යෝධයාත් ජැක්ගේ පස්සෙන් බෝංචි වැල දිගේ බහින්න ගත්තා. බෝංචි වැල දිගේ වේගෙන් පල්ලෙහාට බහින ජැක්වයි යෝධයාවයි දැක්ක මිදුලේ හිටපු ජැක්ගේ අම්මා ඉක්මනට පොරවක් අරගෙන බෝංචි වැල කපන්න පටන් ගත්තා. ඉක්මනට බිමට බහැපු ජැකුත් අම්මාට බෝංචි වැල කපන්න උදව් වුණා. ටික වේලාවකින් වේගයෙන් බෝංචි වැල කඩාගෙන යෝධයාවත් දූවිලි කරගෙන බිමට වැටුණා. ඊට පස්සේ ජැකුයි යාගේ අම්මයි උන්ට අලුතෙන් ලැබුණු රත්තරන් කාසි රත්තරන් බිත්තර දමන පාත්‍යය එක්ක ඉතා සතුටින් ජීවත් වුණා.